අනාමනේ අයියා. මොකෝ කඩේ දිහාමලන් ඉන්නේ තේ එකක් අපොන්න යන්නේ. ඉනෝ. මේ. තේ බොන්න නෙමෙයි බං. අර බලපෑ ඇතුලේ කවුද ඉන්නේ කියලා. කවුද? ගොවි සමිතියේ සභාපති ලේකම්. බලපෑ උන් දෙන්නයි ගමට වැඩකුත් නැහැ. සමිතියකට වැඩකුත් නැහැ. ඔබ දන්නවනේ ඒක. ඉතින් ආයි මං වගේ දැනුම් තේරුම් තියෙන පුද්ගලයෙක් මොකෝ ඕගොල්ලෝ දන්නේ මං දන්නවා සීන්නේ. මොකද? මං දන්නවා සීන්නේ. මේ උන්ට කරන්න ඕන හොඳ වැඩක්. මම දැන් කඩේ ඇතුළට ගිහිල්ලා මුදලාලිව කයියට අල්ලගෙන ඕකුන් දෙන්නගේ පැටිකිරිය දිගාරන ඕකුන් දෙන්නට ඇහෙන්නත් එක්කම. ඩාවිඩේ. මම දෙන්න සපෝට් එක. ඔව් මම දෙන්න සපෝට් එක. උඹට පුළුවන්ද? මට පුළුවන්. හරි. උඹ එහෙනම් මම දැන් ඇතුළට ගිහලා මුදලාලිත් එක්ක කයිය ගාන ගමන් අරුන් දෙන්නට සේෆ් එකේ බයිනවා. උඹට තියෙන්නේ කියන හැම එකටම සහතික ඇත්ත කියලා මට සපෝට් එකක් දෙන්න. හරිද? එතකොට උඹුණක් දැනගන්නවා මටත් කට්ටි ඉන්නවා කියලා. හරි. මේ මොකද කියන්න තියෙන්නේ? සහතික ඇත්ත කියලා විතරයි බං කියන්න තියෙන්නේ. කෙජමු. අනිවාර්යෙන් ටිකට් කරන්න. මුදලාලේ සහතික ඇත්ත. මුදලාලි මුදලාලි අපිට දාන්නකො ප්ලේන් දෙක. මුදලාලි මේ අපේ ගම්නම් ජීවිතේට දියුණු කරන්න හම්බෙන්නේ නැහැ. ඒ මොකයි ඔබ එහෙම කියන්නේ? නැති ගමක් දියුණු කරනවා නම් සමිති සමාගම් ටික හරියට තියෙන්න එපා. ඒව නැතුව කොහොමද ගමක් දියුණු කරන්නේ? අනිත් එක දැන් මේ සමිති සමාගම් වල නිලධාරීන්ට ගමේ ඉන්න හොරු ටික ඔක්කොම එකතු වෙලා එතනට ගිහුවාම ගමක් දියුණු කරන්න බෑ කීයටවත්. ඒක නම් හැබෑව ඈ. හැබැයි දෙයිනේ කියලා උන්ගේ පවුල් ටික නම් හොද්දට දියුණු වෙනවා හොද්දට. සාතිකැත්ත මූට තේරෙනවා. අනිත් උන්ට තේරෙන්නේ නැහැ ඔක. උඹ දැන් ඔය කාට වඩින්නද කියන්නේ? කාටවත් වදින්න නෙමෙයි මුදලාලි. මම මේ කතා කරන්නේ පොදුවේ. සාතිකැත්ත. මේ ගමට වෙලා තියෙන දේ ගැන. සාතිකැත්ත. ගමේ සමිති වලින් කරන්නේ. සාතිකැත්ත. මිනිස්සුන්ගේ සල්ලි ටික හූරා කරන්නේ. සාතිකැත්ත. අනික මුදලාලි ගමේ ඉන්නේ සාතිකැත්ත දුප්පත් සාතිකැත්ත මිනිස්සු ටික. සාතිකැත්ත. මොකද්ද කරන්නේ? මුදලාලි පොඩ්ඩක් ඉන්න ටක් ගාලා එනවා ඈ. යමු බූරුව. මොකද්ද බූරුව කරන්නේ? යන්නේ මම මොනවද කරේ? මොකද්ද කරේ කියන්නේ ඔබ මේ පැන කියන්නේ යන්නේ. ඉතින් අනේ ඔයාලට සපෝට් එකකට එක්කනේ හිම් මං අතින් දාලා කිව්වේ. බම්බුව සපෝට් එක. මේ හපන්. හොඳට අහගනි. දැන් මම යනවා ඇතුළට. ඇතුළට ගිහිල්ලා මම මුදලාලිත් එක්ක අරුන් දෙන්නගේ ජඩකම් ඔක්කොම ටික කියනවා උන් දෙන්නට ඇහෙන්නත් එක්ක. හරිද? උඹට තියෙන්නේ ඒ කියන හැම එකටම එහෙම කරන්න දෙන්න බෑ. එහෙම කරන්න දෙන්න බෑ කියලා කියන්න විතරයි. කියලා මම මෙතන සපෝට් එකක් දීපන්. මොකද කියන්නේ? එහෙම කරන්න දෙන්න බෑ. මං කියන්නේ. අනවශ්‍ය මගුල් කියලා ආය අවුල් කරපන්කෝ බලන්න. හරි. මං කියන්නේ. මම මේ කියා හිටියේ මුදලාලි ගමේ සමිති සමාගම් වලින් කිසිම දෙයක් ගමට වෙන්නේ නැහනේ. දැන් නිකමට ගන්නකො ගොවි සමිතිය. ගොවි සමිතිය ගැන කතා කරන මට පැහැදිලිවම අයිතියක් තියෙනවා. මොකද මම ගොවි සමිතියේ සමාජිකයෙක්. නැද්ද බං? මං ඕන මුදලාලි එකින් එක කියන්න. දැන් වැව හාරනවා කිය අවුරුදු ගාණක් කිව්වා. වැව හැරුවද? හැරුවේ නෑනේ. දැන් වැව හාරන්න පාසෙච්ච සල්ලි වලට මොකද උනේ? ගසා කාලා. එහෙම ගණන්න දෙන්න බෑ. එහෙම කරන්න දෙන්න බෑ මුදලාලි. අනික මුදලාලි වැවේ තියෙන වතුර ටික හරියට දෙන්න ඕනේ. ඇලහැරියොත් එම දවස් එකමාර ආය ඇලවහනවා. එහෙම කරන්න දෙන්න බෑ. අනික ඔය සමිති වල එකදිච්ච මුදල් ටික කෝ? ඒවට වෙච්ච දෙයක් නෑ. එහෙම කරන්න දෙන්න බෑ. අනික මුදලාලි අවුරුදු ගාණක් තිස්සේ ඉන්නේ එකම නිලධාරි ටිකනේ. එකම නිලධාරි. එහෙම කරන්න දෙන්න බෑ. මම නම් කියන්නේ මුදලාලි අලුතින් නිල වර්ණයක් තියලා අලුත් නිලධාරීන් ටිකක් පත් කරගන්න ඕනේ. එහෙම කරන්න දෙන්න බෑ. එහෙම කරන්න දෙන්න බෑ. එහෙම කරන්න බැරි නෑ. එහෙම කරන්න පුළුවන්. එහෙම කරන්න ඕනේ. අනික ඒ නිල වර්ණයට මම සභාපති හැටියට ඉදිරිපත් වෙනවා. අපිට පුළුවන් ඔය සභාපතිකම් කරන්න. එහෙම කරන්න දෙන්න බෑ. එහෙම කරන්න දෙන්න බෑ. බූරුව. සභාපති විදිහට ඉදිරිපත් වෙන්නේ මම. ඒක තමයි බූරුව කියන්නේ. එහෙම කරන්න දෙන්න බෑ. යමන් එළියට ඥානකට එකක් කන්න.
ඥානකට දෙන්නකට යම. යම. තරින්දු මෝඩ හරකෙක් වෙන්න එපා උඹ. හරි බලපන් දැන් මෙච්චර ලස්සන වැඩි හරියන්නේ තෝ මැද්දෙන් පැනලා වැඩි. සෑව බූරුවා. තුඟ කරන්න කියපු දේ නේ මං කරේ. කරන්න කියපු දේ කරන්න යකෝ මෙහෙම වෙනවද බූරුවෝ? අර මොකද්ද කරන්න ඕනේ කියලා කියන්න වාරියට. මේ අහපන්. දැන් බැරි වෙලාවත් මම ගොවි සමිතියේ සභාපති වුණොත් මම කරන් ඉන්න වැඩ ටික ගැන ඇතුළට ගිහලා කියනවා. උඹට තියෙන්නේ ඒ කියන හැම එකටම එහෙම වැඩක් කරනවා ඉතින් කරන් ඉන්නේ දාපරි අයියා තමයි. එහෙනම් මට සපෝට් එකක් දීපන්. අයියෝ දැන් නේ මට හරියට වැඩි තේරෙන්නේ. කලින් තෝ ඉජරි කිව්වනම් මම වැඩි කොල්ලා දිනවා ඉස්සරටම. හැබැයි මේ පාර තෝ වැඩ යනුවොත් ගනි. පක්. වරින් බූරුවා. මුදලාලි බැරි වෙලාවත් ගොවි සමිතියේ සභාපති මම වුණොත් වැව හාරලා ගමේ මිනිස්සුන්ට කුඹුරු වලට කලට වේලාවට වතුර ටිකක් දීලා මුළු යායම අස්වද්දලා තමයි මම පස්ස බලන්නේ. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාපරි අයියා තමයි. ඒ විතරක් නෙමෙයි මුදලාලි. සමිතියේ මුදල් විගණනය කරලා කළමනාකරණය කරලා විනිවිද භාවයකින් කටයුතු කරනවා. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාපරි අයියා තමයි. ගොවි සමිතිය වැඩ විතරක් නෙමෙයි. මේ ගමේ වෙන වංචා දූෂණ ඒ සියලුම දේවල් මම නැති කරනවා. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාපරි අයියා තමයි. දැන් බලන්න මුදලාලි මේ ගමෙත් කුඩු බෝ වෙලා මම මේ සියලුම දේවල් නැති කරනවා. මේ කවුරු හරි එකෙක් ගමට කුඩු බෙදනවා. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාපරි අයියා තමයි. අනික මුදලාලි රෑකට බඩදරු අම්මා කෙනෙක් ලෙඩෙක් ඉස්පිරිතාලෙට ගෙනියන්න වාහනයක් තියනවද කියන්නකෝ. වාහන තියෙන මිනිස්සුත් වාහන දෙන්නේ නැහැ. ඒ හින්දා මම ගන්නවා සමිති සල්ලි වලින් ත්‍රිවිල් කට්. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාපරි අයියා තමයි. ඒකනේ. දැන් වැඩි ඕනේ නැහැ මුදලාලි. දැන් මේ දවස්වල සභාපති මහත්තයාගේ නෝනා ඉන්නෙත් බඩින්නේ. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාපරි අයියා තමයි. මොකද යකතෝ කිව්වේ? ඔයාට පුළුවන් දැන් එච්චර හරියක් කරන්න. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ අපේ රත්තරන් දාපරි අයියා තමයි. ඉතින් අම්මට බලන්න සබතෝ මු කිව්ව බඩු කතාව. මොකද යකතෝ කිව්වේ? ආයෙත් ඇරිය. කොහොමද දැනගනින්? මේ සමිතියේ සභාපතිලේකන් අපි දෙන්න තමයි හරි. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. අන්න ඒක මතක තියාගන්න. සභාපතිතුමා මම මුන් දෙන්නට ගැහුවට ඇත්තේ මං ගැහුවට පස්සේ එකක් දෙන්නේ මැරෙයි කියලා තියෙන බයිට් විතරයි. හරි මාගේ කොප්පේ බලන්න මහ මොඩේ තරිදු. පෙදීපා අටලෝ දහම එහි එක නනයක්ය මිනිසා විසින් උසුලා යන කණුවක්ය මරණය කුටය අකුලන පොඩි ඇන්නයක්ය. කොහොම තමයි ඉතින් ජීවිතේ මොකද ඉතින් කරන්නේ? ඒක නෙමෙයි සිකියුරිටි කම්පැනියෙන් එනවා කිව්වද? ඔව් එනවා කිව්වා. තව ටිකකින් එයි. හරි බලමු. හෙලෝ මේ වජිර මල්ශාලාවෙන්ද? ඔව් වජිර මල්ශාලාවෙන්. අර තුවක්කුව හොම්බේ වැදිලා නැති වෙච්ච සිකියුරිටි මහත්තයාගේ මිනිහ තාම ආවේ නැහැ. ඔව් ඒක මේ එම්බාම් එකේ තියෙන්නේ ඉක්මනට වෙනවා. ඉක්මන් කරලා ගේන්න වෙයි නැත්තම් මල ගෙදර කිසි ගතියක් නැහැ නේ මිනිහ නැතුව. හරි බොස හරි ඉක්මනට වෙනවා. ඉක්මනට වෙනවා. හරි ඉක්මනට ගේන්න. මල්ලි පොඩ එන්න. මොනවද බැනරද? බැනර් දෙක තුනක් මල ගෙදර ගහලා ඉතුරු ඉස්සරහ අපේ ගෙදර. ඒ මොකටද ඒ ගන්න? අපේ ගෙදර තමයි කෑම දෙන්නේ. එහෙනේ වැඩිපුර සැනගින්නේ. හරි. මල්ශාලාවෙන්ද? ඔව්. අර සිකියුරිටි මහත්තයාගේ මිනිහ තාම ගෙනාවේ නැහනේ. හරි. ඔයානේ දැන් කලින් කෝල් කරේ. එවනවා වැඩේ ඉන්නේ එවනවා මල ගෙදර ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ. මිනිහ විතරයි අඩු. හරි. එවනවා කියලා කිව්වනේ බොස. එවනවා. වැඩේ ඉන්නේ. හරි ඉක්මන් කරලා ගේන්නකෝ. හරි. මල්ලි. ඔතන පුඩු සෙට් කීයක් තියනවද? 10ක් විතර තියෙනවා. දෙකක් මෙහෙ බාලා ඉතුරු ඔක්කොම ඉස්සර අපේ ගෙදරින් බාලා. ඒ අයියේ. එහෙනේ කෑම දෙන්නේ. තේරෙන්නේ නැද්ද? වැඩිපුර සැනගින්නේ එහෙ. ගිහින් දානවා. මිනිහ ගෙනාවේ නැහැ නේද? මේ තමුසලාර සිකියුරිටියාගේ මිනිහ ගේන්නේ නැද්ද? ඕයි මේ ගේනවා. මොකද තමුසර පාළුයිද ඕමි ගහන්නද මිනිහ? යකෝ මිනිහක් නැතුව මලගයක් කරන්න පුළුවන්ද? තමුසලා මිනිහ තියාගෙන මොන මගුලක් කරනවද ඔය? ඉක්මනට ගේනවකෝ මිනිහ මෙහෙට. හරි ඉඳපන්.
පොඩ්ඩ ඉඳපන්. මේ එනවා මේ එනවා. ඔහොම ඉඳපන්. ඊයේලා කතා කරන්නේ. මිනිහ ගේනවා. මිනිහ ගේනවා. මිනිහ ගේනවා. මල්ලියේ පෙට්ටිය ගෙනහ. අනේ විවිධ තියන්න අප්පච්චිව ඇතුලෙන් තියන්න හරි පොඩ්ඩක් ඉන්න. කවුද අර මිනිහ හදිසි කියලා මට කෝල් කරේ? මම්මා. පොඩ්ඩක් එන්නකෝ. මෙහෙන්. කෝල් කර මිනිහ නේද ඇහුවේ? මේ තියෙන මිනිහ. අයියෝ අප්පච්චි අයියෝ ඒ මොකද යකෝ එම්බාම් කරලා නෙවෙයිද ගෙනාවේ? එම්බාම් කරන්න ඔබ දුන්නද? ඈ කෝල් කර. එම්බාම් කරලා ඉන්නේ මම කොහොමද? හරි දැන් එම්බාම් කරනවා. බය වෙන්න එපා. දැන් එම්බාම් කරනවා. මල්ලේ ඔය පැදුර යාවිද පෙට්ටිය ගෙනහන්කෝ. එලා. දැන් අපිට මිනිහ විතරක් නෙවෙයි. මිනිහ එම්බාම් කරන්න හැටි බලන්න පුළුවන් ඈ. නෑ මෙතන කරන්න පායියා නේද? අදිස්සි පොඩ්ඩි දා. අනේ පුතුමල්ලි මෙතන නම් එම්බාම් කරන්න තියාගන්න එපා අප්පච්චිවත් මැරලා හොල්මන් කරන්න ඉඩ තියෙනවා ඒක නිසා ඔය අරංගිල වැඩේ කරලා දෙන්න මල්ලි හැබැයි ඉක්මනින් ගෙනත් දෙන්න. අනේ ඉක්මනින් ඕනේ නැහැ මල්ලි මට ඔයා ලස්සනට එම්බාම් කරලා හෙට බාර දෙන්නකෝ හැබැයි හෙට උදෙන්ම ගෙනත් දෙන්න. අනේ හෙට උදේ ඕනේ නැහැ මල්ලි ඔයා ලස්සනට වැඩේ කරලා ඔයාට පහසුලක බාර දෙන්න හැබැයි මිනිහ ලස්සනට එම්බාම් කරලා පෙට්ටියට දාන් මල් වඩන් ඇද්දලත් එක්ක එනකන් එකෙක් හරි කෝල් කරොත් අම්මා කපනවා හොරේ නෑ මල්ලි නෑ ඔයාට කවුරුත් කරදර කරන්නේ නැහැ ඔයා යන්න මේට වරි පොඩ්ඩක් රස්නේනේ මචං මේ හරියට තමයි ඇතාවට නව කියලා කියන්නේ මේ හරිය බඩු තියෙනවා ඕන තරම් අපි මුලින්ම කරන්න ඕනේ මේ ගමේ එකේ කල්ලගෙන විස්තර ටික වමාර ගන්න එක මචං අන්න ඩයල් එකක් එනවා මේ අපි ෂේප් එකේ වචනේ දාලා බලමුද අපි දන්නේ අඳුරන්නේ නැති පොරක් ගෙන් ඔයගේ දෙයක් අහන්න ගිහිල්ලා මොකද කේස් ඇවැටේද කවුද බං ආස නැත්තේ සල්ලි අතපත ගන්න ඈ අනික කවුද බං එකපාර සබ්ජෙක්ට් එකට බහින්නේ අපි ස්ටෙප් බයි ස්ටෙප් යන් නැද්ද බං අපිට වචනයක් දාලා බලන්න බලන්න අයියා කොහෙද මේ යන්නේ කවට දැල් දාන්න යනවා මහත්තයා දැන් අපි සංචාරකයෝ තුන් දෙනෙක් බොසා ඉතින් මට කිය අපි හරි ආසයි කැලෑවල් වල ඇවිදින්න ඇවිදින්නද ඒත් අපි මේ කැලෑව ගැන දන්නේ නැහනේ බොසා දන්නවද මේ කැලේ ගැන නැතුව මං ගෙදරට වැඩිය මේ කැලේ ඉන්නේ මහත්තයා මේ ඉන්නේ මෑන් බොසා දැකලා නැද්ද මේ හරියේ ගල්වල ඇඳලා තියෙන චිත්‍ර මොන හරි සලකුණු ඒ වගේ දේවල් ඒ කියේ මහත්තයා මොකද ඒ කිව්වේ ඉබ්බෝ කුකුල්ලඩි ඇත්තඩි වගේ දේවල් ඇත්තඩි නෙවෙයි ඇතෙක් මැදලා තියෙන ගලක් තියෙනවා මේ හැටි ඇතෙක් ඔව් ඇඟේ මයිල් කෙලින් වුණා යකෝ ඇත්තඩිය වගේ නෙවෙයි ඇතා කියන්නේ දන්නවනේ ඇතෙක් බරට බහු පරම්පරා හතම ගොඩ යකෝ මේ ෂේප් එකේ වැඩේ වන නොකර අපි ෂේප් එකේ මුලින් වැඩේ ගමු කොහමද බොසාට බැරිද අපිට එතන පෙන්නන්න අයියා මහත්තයා මම පෙන්නන්න බයිසිකල් ඕනේ නෑ වහින්න ගෝයා මේ අයියෝ මේ අඩ එකක් ගමු අපි එන්න ගෝයා මේ අනේ බොසා අම්මට දිරිගෙන කොහෙද තියෙන දුර යන්න අර තියෙන මහත්තයා මං ගියම සලකුණ කොහොමද සලකුණ දිලිසි තියෙනනේ පැහැදිලිවම හතට කතරේ උපාලි දිනු යකෝ මේ ඡන්ද ලකුණක් නේ මං ඕකනේ උඹට කිව්වේ ගමේ ගොඩේ උඹ බුල ගහනවා කියලා බුල නෙවෙයි එක්ක මුට බුල නැත්තම් දෝදු නැත්තම් මුට ට්‍රැක් එකේ ක්‍රැක් වර්ෂන් එකක් තියෙනවා ඉතින් මහත්තයලා කිව්වේ ගල ගඳපු සලකුණක් කියලා ඔය තියෙන ලස්සන මොඩ යක යමන් කාලේ යන්න යම් මහත්තයා කාලේ යන්න බුල ගහලා මෙතන කාලෙත් මෙතන තව එනවා රින්ගන් ඵලයක් අනේ මන්ද ගල්ල ගඳපු සලකුණු කියලා ඉතින් ඔය ලස්සන දිලිසි තියෙන සලකුණු
මම යනවා දෙවටෙන් පැල වැවට උන්ගේ වාහන නෑ මට. තාරක මල්ලි ඔය අයියා කියන්නේ බලපංකෝ බැනර් එකට ගහන්න 100ගේ ෆොටෝ එකක් නැයිනේ. අප්පා. වයසක මිනිස්සු නැති වුනහම ඕක තමයි ඉතින් ලෙඩේ. උඹ කෝකටත් අර කාමරේ තියෙන කබඩ් වගේ. ඒකේ ෆොටෝ ඇල්බම් වගේ තියෙනවා මම දැක්කා. අනිත් පොඩ බලපන් 100ගේ ෆොටෝ එකක් තියෙනවා. හරි මට අක්කගෙන බලන්න. මේ ෆොටෝ එකක් තිබ්බොත් එහෙම හන්දි ස්ටුඩියෝ එකට ගිහිල්ලා බැනර් එකක් ගහගෙන වරින් ඈ. හරි මට අක්කගෙන. එහෙම ඩයිස් යන්නේ නේ බං හැදුවේ. ෆ්‍රයිඩේස් වෙලා බේරෙන්න බෑ බං අපේ නෑදෑයොත් එක්ක. ඔන්න කොසිබාතිය දීලා දාපන්. නම්මයි පුතා. අයියා හරි. බැනරෙක් ගිහලා ගහනම දැම්ම. බැනර් එක ගැහුවද උඹ? ඔව්. යමම් බලන්න යමම්. මේ හදිසිය කොහෙන්ද බං කොස් හොයන්නේ? කොස්සෝන් නේ බං බත් විතරක් හරි ඔයාලා දාමු බං. උන්ට උයාගෙන කන්න පෙන්නන්න. අර තියෙන වැඩේ ගිනි ගින්දට කරලා තියන්නේ. මොකක්ද අර කොර කරලා තියන්නේ? ෆොටෝ එකක් හෙව්වා තිබ්බේ නෑ අයියා. කොහොම හරි දැන් මේ වැඩේ මෙතන වෙන්නත් එපේ. සක්ගාලා කියලා මිනිහ ෆොටෝ එකක් ගහගත්තා. හන්දි ස්ටුඩියෝ මල්ලි කිව්වා පණ පිටින් ඉන්නා වගේ සී එඩිටර් දාලා දෙන්න කිව්වා. සුපිරියට එඩිට් කරා කොල්ලා. වැඩේ ගිනි ගින්දට වෙලා තියෙනවනේ හෙලනේ. සැපට කොරට වෙලා තියෙනවා අයියා වැඩේ. තෝ වගේ මෝඩ බුල හරකෙක් කියකෝ. මිනිහ ෆොටෝ දානවද බැනර් එකකට? ඒ මදියට අර මෙහෙමත් කරගෙන ඉන්නේ. මෝඩ හරක කලව දාපන් මේක. මිස්සුත් දෙන්නේ. අර ඉන්නේ සී අරස්සනට. පොසොන්පුර 15ක් පොහෝ දිනයක එකල ලක්දිව රජකම් කළ දේවානම්පියතිස්ස රජතුමා මුවදඩීමේ ගිය අවස්ථාවක මල්ලිකා වත් ටිකක් දාන්නකො. තියයි අනිතට දෙන්න ඕනේ. මල්ලි පරිප්පු හැන්ද පිටෙන්න දාන්නනේ. අයියෝ ඔයාලා පුදුම වදයක් දෙන්නේ අප්පා. මල්ලි බිත්තර නෑ. අද පොසොන් පොය යන්නේ කටවාගෙන යන්නකො යන්න. අයියෝ පරිප්පු මේ මේ දැන් කයි මන හුට්ටප්පරේ කරන්ට් එක ගියා නේද? කරන්ට් එක ගියා තමයි. අත නැකුල එන කාලකෝට්ටිය මොකක් හරි කරන්නද? මල්ලි මම කවුද? මේ මම කවුද? ජනක. මේ ජනක ඉන්නවනේ මල්ලි පොඩ්ඩක් ඉන්න කවුද? කවුද ඉන්නේ? තාරක මල්ලි යන්නේ මේ වරේ. ඔව් ජනක මේ අපේ ගෙදර ගිහිල්ලා මගේ ගෑරේජ් එකේ තියෙනවා මගේ ජෙනිය. අලුත්ම ජෙනිය. කඩන්න බෙදින්න නැතුව පරිස්සමට ඉක්මනට අරන් වරේ. හරි හරි. මේ අයි අක්කා ගෙදරද? නෑ මේ මිස් ශ්‍රී ලංකා ගියා. අනේ ඵලයක් ඉක්මනට අරන් වරෙන් එක. මල්ලි මේ ලෝකේ තියෙනවා විශ්වාස කරන්න බැරි දේවල් දෙකක්. එකක් විදුලිය අනිත් එක ජනකනේ. නෑ මල්ලි ගෑනු. මේ මම මල්ලි ඇමරිකාවේ වැඩ කරා ඒ දවස්වල ඇමරිකාවේ ඉඳන් ඕස්ට්‍රේලියාවට ගියා වෝට් 33000ක ලයින්. කවුරු හරි ෆ්‍රී ඉන්නවද? මේ කවුරු හරි ෆ්‍රී ඉන්නවද? මේ රවින්දයි චුට්ටක් එන්නකෝ මේ ජනකයි කියන දේ පොඩ්ඩක් අහන් ඉන්න තියෙන්නේ. වැඩ තියෙන කරන්ට් එකේ ඉන්න තියෙන මිනිස්සු අතර කන්න බලන් ඉන්නවා. මූ යකෝ. රැතුරේ කරුවලේ ගහ ගන්නවද මන්ද ඔය පොඩි උරුත් අඬනවා එනවා. එතකොට මල්ලි මේ ජෙනියේ වයර් දෙක සෙට් වෙන්නේ මෙතෙන්ටද? බලන්න මොකක් හරි කරන්න. කොළ පාට එක නියුටල් වයර් එකනේ. අයියේ ජෙනිය ගෙනාව. වඩු ඇවිල්ලා. නේ මල්ලි මම මේ ජෙනියේ වයර් දෙක ගහන්නේ කොතෙන්ටද කියලා පොඩ්ඩක් බැලුවේ. ඔබ ගිහින් ඒක ස්ටාර්ට් කරන්න බලපන් මම ටක් ගාලා එනවා ඈ. හරි. අයියේ අක්කා ගෙදර ඇවිල්ලා. එහෙනම් පඩදින්න ඇති මං හිතන්නේ. මේ දැන් ඔය ජෙනිය හොඳයිද? මොනවාද මල්ලි කතා කරන්නේ? ටුමෝරෝලෑන්ඩ් එකේ අර කරන්ට් කේස් එක ආව වෙලාවේ මගේ ජෙනිය දාලානේ වැඩේ කොට දැම්මේ. මේ කරන්ට් එකනේ. කරන්ට් එක නිකන් නොරොච්චෝලේ වගේ. එතකොට තෙල් මල්ලි සුවඳට වැඩ සුවඳටත් වැඩ. සද්දේ මොනවාද කතා කරන්නේ? ගම් හතකට හෙන්න තියෙනවා නියමයි ඈ. මේව සද්ද ඇහෙන්න නෙමෙයිනේ ඕනේ. ඇහෙන්නේ නැති වෙන්නනේ ඕනේ. අයියේ ජෙනිය ස්ටාර්ට් වෙන්නේ. මොනවාද කතා කරන්නේ යකෝ මේ වැඩ දෙකකට දැම්මේ අලුත්ම ජෙනියනේ. මේ යම බලන්න. තොරලා ඉල්ලගෙන කරගත්ත නොරෙච්චෝලේ වගේ ඇති ඕකත්. ස්ටාර්ට් වෙන්නේ නැහැ ජනකයි ඒ ජෙනිය බුකු ගාන දෙනවා. මේ තියෙන ජෙනිය
යකෝ අමා බුලනේ ගහන්නේ තරි දෝතුනේ කෙලින්නේ මේ ජෙනියද යකෝ ඈ මේ ජෙනියද මේ වතුර මෝටරේ නිකන් තියෙන්නේ මො මේ ජනකයෝ තෝගේ කයිය විතරයි යකෝ තෝත් බුල තෝගේ හෙන්චයියත් බුල දැන්සි මේකත් එක්ක තොපි දෙන්න වලක් කපාගෙන වැරලි හරිනේ යන්න කෙල කරනවා අන්න දැන් ඉතින් බලපිය තෝගේ බුල නිසා මගේ සායමත් යනවනේ මෙන්න මේක ගෙදරට ගිහින් දාපන් නම් ලෝකෝල බුල වතුර මෝටරේ නේද කියලා දාපන් හොඳ එකක් දාපන් ඕප් එකේ මොකද්ද මන් දාන්නේ බයි වච්චාන් එල්ල කිසි දීපා මේ දාපන් කුණන්නේ බෝ පාරක් දාපන් උලක් පැත්තට දාපන් යමයි රණා එල්ල කිරිය බා දාන්න දාන්න රාජු ඔබ බැට් කරා ගහන්න බලයා ඔබ බලයා තාරක මේ වරෙන්කෝ මෙහෙ වරෙන් බං මේ මැච් එක අපි දැන් පෙරදීගෙන එන්නේ මේ කොහොම හරි කරලා දිනන්න ඕනේ බීම බෝතල් දෙකකුත් ඔට්ටු දාලා තියෙන්නේ උඹට තියෙන්නේ මං සිග්නල් එක දීපු ගමන් ඩෝ අල්ලන්න හරි හරි මං අල්ලන්න දැන් අල්ලන්න ඕනේ කාගාව තියෙන්නේ යකෝ ඒක නීතියක් නීතියට පුළුවන් ඇත්ත බොරුව කරන්නයි බොරුව ඇත්ත කරන්නයි ඒකනේ දැන් මේ රටේ වෙන්නේ ඒ විදිහට මේකත් අපි දිනන්න ඕනේ හරි හරි දැන් මම මොකද්ද කරන්න ඕනේ උඹට තියෙන්නේ කරලා සිග්නල් එක දීපු ගම අද්දික් කරන්න. මං ගැන අවධානයෙන් හිටපන්. හරි. හරි හරි මං කරන්නේ. ඒ බකිරා පොඩ්ඩක් මේට වරෙන්. ඒ රණා පොඩ්ඩක් ඇතුළට වරෙන් 30 බෑපන්. මම දාන බෝල්ට එළියට උස්සන්න බෑ. ඒ රොටියා උඹ ඔච්චර ළඟට ඇවිල්ලා තින්නේ මට කිස්සෙන්නද? පොඩ්ඩක් පස්සට බලයන් බං. ඒක ඕපේ ගන්නේ කොහොමද? මෙන්න මොනවල්ලලද නෝබල් එහෙම කොහමද ඔයා නොවලන්න මාතින් කඩවුණු නීතිය මොකද්ද මල්ලි අපේ රූල්ස් බුක් එක ගන්න මෙන්න තියෙන රූල්ස් ග්‍රවුන්ඩ් එක මැද උඹහත් තිබ්බොත් ඔයාට නොවලන්න පුළුවන් ඔෆ් එකේ 12 තාලා සෙල්ලම් කරොත් අන්න ඔයාට නොවලන්න පුළුවන් විකට්ස් කීපර්ට පිටිපස්සෙන් බැට්ස්මන් සෙල්ලම් කරොත් අන්න ඔයාට නොවලන්න පුළුවන් අය විරාට් කොහ්ලි බින්දුවටම අවුට් වුණොත් නොවලන්න පුළුවන් අම්පයාගෙන් ගේම් එල්ලුවොත් නොවලන්න පුළුවන් මේක එහෙම වෙන්න බෑනේ 2003 අයින් කරා බං ඒක කපපන්කෝ මේ මට දැන් කියන්න කොයාලගේ නීතිය චමින්දේ ඔයා මේ අයියාගේ නීතියක් මොකක් කරගත්තද අනේ ගත්තනම් ඒක දෙන්නකෝ ඔයාත් ඉතින් ගත්තාම දෙයක් දෙන්නේ මේ අයියා එක කියවනවා මෙතන චමින්ද කොහමද මේකට සම්බන්ධ වුනේ can you understand what I'm saying explain කරලා දෙන්න මට ඒ ඉතින් හුක්කානිකෝ චමින්දේ කරන්න කියපු දෙන්නේ මං කරේ චමින්දේ අරේ සිග්නල් එක දෙනකොට මෙයා මේ නොවල්ලනවා ඒකයි මෙතන උනේ ඒ අපේ දිනාගෙන එනකොට බිම්බෝතල් දෙකට අරින්න අඩ චමින්දයා උඹදේ වංචාව කළේ ඔකම ඇද කරලම කියපන් උඹ අපුවගේ මාස්ටරුන්ගේ කීඩාවට අකවුරු කර අයියන්දි වැඩ වගේ අඩේ තාරක මල්ලි ඔබ වෙලාවට ආවේ බං ඇයි අද රෑට අපේ ලොකු අයියාගේ 3 මාසේ බණ ඉතින් මට කියන්නේ මට මේ හේන් කෑල්ල තනි කරලා දාලා යන්න බෑ බං මේ ගස්කොලන් වලට මොන තනියක්ද අයියා කියලා වැඩේ කරගෙන ඉන්න දැන් එක දිගට දවස් 4-5ක්ම වල් අලියනවා පොඩ්ඩක් එහෙ මෙහෙ වෙච්ච ගමන් උන් මේක කන මම මේ බොහොම අමාරුවෙන් මේක රැකගෙන ඉන්නේ අප්පඩේ ඒකට මොකද කරන්නේ අනේ තාරක මල්ලි අනේ පුළුවන් නම් අද රෑට විතරක් මට මේක රැකලා දීපන් මං හෙට උදේම එනවා හරි හරි අයියාගේ අත්‍යවශ්‍ය වැඩක් නේ අයියා කරගෙන එන්න මං අද රෑ බලා ගන්නම් කියන අනේ බං ඔබට ගොඩාක් ස්තුතියි වරෙන් බඩ අලිවැඩි ටික තියෙන තැන පෙන්නන්නම් තේ ටිකක් බීලමු ඔක්කොම කලින් හරි අලිවැඩි ටික දෙන්නා තේ ටිකක් බීලා අයියා ගිහලා අයියාගේ රාජකාරී කරන් එන්න එන්න බඩ බොහොම ස්තුතියි බං
කොහොඹ කනුවේ රැහැයෝ ඉන්නවා උන් රෑ මගේ තනිකම මකනවා නුඹ තාමත් පැල ළඟ ඉන්නවා මට දැනෙනවා රැහීනෙන් ඇවිදින් මගේ කකුලෙන් අදිනවා මට දැනෙනවා කඳුලක් තාරක මල්ලි මේ වරෙන් බැලුවා අයියා උදේම ආවද? මං තාරකයෝ තෝ හේන බලාගත්තේ නැද්ද අකෝ? තෝ අලිය ලිව්වේ නැද්ද ඔබ? අලි කොහෙන්ද අලි ආවේ නෑ එකෙක්වත් මේකට. එන මේ මුළු හෙලම තලා දාලා තියෙන්නේ මොකද්ද? අයියෝ මේ හරක් පට්ටියක් ආවා හරක් 40ක් විතර. උන්ට කන්න දෙයක් කොහෙද ආනේ මේකේ? පව් ඊට පස්සේ අර පැලේ තිබු වරක බෑදයක් ගෙනලා දුන්නා. ඒකක් කෑවා මදි. හතකජු ගෑල්ල දැක්කේ නෑනේ. හතකජු ගෑල්ල තමයි එක්කන් ගිහලා වෙන්නවුවා. ඒකත් මදි. මින්දෙන් වතුර ඇදලා දුන්නා ගොජ ගාලා බීවේ. පව් මං ඉන්නකන් අලියෙන්නේ නෑ අයියා මේකට. මේ අයියා මේ අර දීපු අලි වෙඩි දෙකට මොකද කරන්නේ? අලි වෙඩි දෙක? අලි වෙඩි දෙක ගහගෙන තෝගේ බං කරේ. ඉන්නේ මාත් දෙන්න. ඒක බීලා. බටු කාත් තිරන් කාලා නෑ පාගල විතරයි.